ආයිබෝවන් ආදරයෙන් පිළිගන්නවා සත්‍ය ප්‍රෝ YouTube channel එකට. ඔයා මේ වීඩියෝ එකට එන්න කලින් වීඩියෝ එකේ cover page එකේ දකින්න නැති ලංකාවම ගොඩ යන online සල්ලි උල්පත කියලා තියෙනවා. ඉතින් මේ මොකද්ද? මේක මොකද්ද කියලා බලන්න ඔයා description bar එකේ තියෙන මෙන්න මේ link එක හරි comment කරන්න ගියාම තියෙන පළවෙනි comment එකේ තියෙන මෙන්න මේ link එක හරි click කරලා යන්න ඕනේ. ඒ මොකද කියලා ඉස්සරහට ගියාම ඔයාලට කියන්න. ඉතින් මෙතන අපි ඉස්සරහට ගිහලා බලමු. ඔයා ඊට පස්සේ කෙලින් මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට. මොකද්ද මේ? මේ තමයි LK Bucks. LK Bucks කියන්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න තියෙන සුපිරි වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එකේ මෙහෙම පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන විස්තර වගේක් තියෙනවා. මෙතන මේ about owner කියන එක යටතේ මේ වෙබ් අඩවියේ නිර්මාතෘ මිස්ටර් කේ සුරේෂ් මදුශංක පිළිබඳ විස්තර ඔයාට බලා ගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙතන උඩ තියෙනවා video ads, video ads, package, form, register, login කියලා බොත්තම් කීපයක්. මෙතනින් ඔයා මේ රතු පාට register කියන බොත්තමට යන්න ඕනේ. අපි ඒකට ගිහිල්ලා බලමු. මෙතෙන්ට ආවට පස්සේ ඔයාට මෙතන තොරතුරු වගේක් ඇතුළත් කරන්න තියෙනවා. ඒ යටතේ ඔයාට මුලින්ම ඇතුළත් කරන්න තියෙන්නේ full name එක. මෙතන මම දෙනවා මෙහෙම. ඊට පස්සේ මෙතන ඔයාට ඔයාගේ email address එකක් ඇතුළත් කරන්න තියෙනවා. ඊට පස්සේ නැවත වරක් confirm email address කියන එක යටතේ ඔයා මුලින්ම email address කියන එක email address එකක් ඇතුළත් කරා. ඒකම නැවත වරක් මෙතන ඇතුළත් කරන්න තියෙනවා. හරි. මෙතනින් පල්ලෙහාට එනකොට වැදගත්ම දේවල් ටිකක් තියෙනවා. මේ username password කියන දෙක තමයි ඔයාගේ වෙබ්සයිට් එකේ ඉදිරියට වැඩ කටයුතු කරන් යන්න අවශ්‍යම දෙක. ඉතින් username කියන එක ඔයාට පහසු ලේසි එකක් දෙන්න. ඉතින් password කියන එක ඔයා අකුරු 7ක් 8ක් වගේ තියෙන එකක් දෙන්න. මොකද එතකොට ඔයාට මේකේ නැත්තම් ඔයාට අවසර දෙන්නේ නැහැ තවත් ඉස්සරහට යන්න. හොඳයි මම password එකක් දෙනවා. නැවත වරක් ඔයාට මෙතන confirm password කියන එක යටතේ කලින්ම දීපු password එක නැවත වරක් add කරන්න තියෙනවා. හොඳයි. මෙතන referral කියන එක යටතේ සචින් තෙස්කේ කියලා තියෙනවා. ඔයා මුලින්ම වෙබ්සයිට් එකට එනකොට link එකක් click කරලා ආවා. ඉතින් මේ එන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ පළවෙනි withdraw එක ගන්නකම් ඔයාට support කරන්න. ඉතින් ඒ සඳහා ඔයාට description bar එකේ හරි කමෙන්ට් කරන්න ගියාම තියෙන පළවෙනි කමෙන්ට් එකේ හරි තියෙන WhatsApp link එක ඔස්සේ සම්බන්ධ වෙලා ඔයාට යම්කිසි ගැටලුවක් මත වුණොත් ඒ group එකට ඉදිරිපත් කරලා ඒ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. මේක ඇත්තටම කිව්වොත් Tamanට තමන්ගේ සොයන් උත්සාහයෙන් උනත් කරගෙන යන්න පුළුවන්. ඒ වුණාට කුමක් හරි ගැටලුවක් මත වුණොත් ඔයාට අර group එක හා සම්බන්ධ වෙලා ඔයාගේ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම පල්ලෙහාට ආවට පස්සේ මෙතන image verification එකක් තියෙනවා. මේ image verification එක ඔයා හරියටම දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා team of service. මෙතන team of service කියන එක යටතේ ඉස්සරහින්ම තියෙන කොටුවක්. ඒ කොටුව ක්ලික් කරලා මෙතන මෙහෙම ටික් එකක් දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයා මෙතන මේ register කියන බටන් එක ක්ලික් කරන්න. ඔයාට කැමති නම් මෙතනින් save දෙන්න පුළුවන්. මම save කියන එක දෙනවා. හොඳයි. ඔයා දැන් මෙතන සාර්ථක විදිහට register වුණා. register වුණාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන register කියලා පෙන්නනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඉතින් වෙබ්සයිට් එකේ ඉස්සරහට දැන් යන එක තමයි. ඊට පස්සේ ඔයාට කොහොමද ඉස්සරහට යන්නේ කියලා මම කියන්න. ඔයා මෙතන මේ video ads, video ads, package, form, register, login කියලා බොත්තම් කීපයක් මුලින්ම දැක්කා. ඉතින් මුලින්ම ඔයා ගියේ මේ register කියන බොත්තමට. එතනින් ගියා register වුණා. ඊට පස්සේ දැන් ඔයාට තියෙන්නේ ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන මේ නිල් පාට login කියන බොත්තම ක්ලික් කරලා ඉස්සරහට යන එක. හොඳයි. දැන් මෙතන username password කියන එකට ඔයා කලින්ම දුන්නා.
ඉතින් මම අර කලින් අතර සේව් එක දීපු නිසා මට මෙතනින් බලා ගන්න පුළුවන් මගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මේ විදිහට. ඉතින් ඔයාලට එහෙම දෙන්න බැරිනොත් ඔයා කලින් දීපු යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මෙතෙන්ට හරියටම දෙන්න. ඒකෙන් මම කිව්වේ මේ දෙක ඔයා හරියට මතක තියාගන්න ඕනේ. ඔයා මේ වෙබ්සයිට් එකකින් ඉස්සරහට යන්න ඕන නිසා කියලා. එහෙම ආවට පස්සේ නැවත වරක් ඔයාලා මෙතන image verification එකක් දෙන්න තියෙනවා. මම දැන් එක දෙනවා. හොඳයි. ඊට පස්සේ මෙතන login කියන එකට දෙන්න. හරි. ඔයා දැන් මේ ඇතුළත් වුණේ ඔයාගේ නමින් තියෙන LKBucks ගිණුමට. මෙතෙන්ට ආවට පස්සේ ඔයාගේ වැඩ ටික කරගෙන යන්න තමයි ඉතින් තියෙන්නේ. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ dashboard. ඒ කියන්නේ ඔයාගේ සම්පූර්ණ විස්තර, ඔයාගේ මුදල් ගනුදෙනු, එතකොට ඔයා කොච්චර වැඩ කොටසක් කරලා තියෙනවද? ඒ හැමදේම අපි එකින් එක බලමු. හොඳයි. ඔයා මෙතෙන්ට ආවට පස්සේ ඔයාට මේ මතක ඇති උඩ view ads, video ads, packages එහෙම කියලා කොටස් තියෙනවා. ඔයා මෙතන මුලින්ම කරේ my account සමාන මෙතන රතු පාට කලින් තිබ්බ register කියලා එකක්. එතනින් ගිහලා register වෙච්ච එක. ඊට පස්සේ මෙතන නිල් පාට කොටුවක් තිබ්බ ඒකේ log වෙච්ච එක. එහෙම කෙලින්ම log වෙලා ඔයා කෙලින්ම මෙහෙම තැනකට එනවා. මෙතනින් ආපු ගමන් ඔයාට මුලින්ම කරන්න තියෙන මේ view ads කියන එකට යන්න. එතෙන්ට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ වගේ ad කීපයක් තියෙනවා. ඉතින් මේ ads බලන්නේ කොහොමද? මේ ads බලන්න ඔයා මෙතන මේ ad එකේ මුලින්ම මේ නිල් පාට කොටුවේ තියෙන මේ සුදු පාට අකුරු තියෙන්නේ. ඒ ටික ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ආකාරයෙන් තප්පර කීපයක් ඔයාට ඉන්න වෙනවා මේ කොටුව පිරෙනකම්. හොඳයි. තප්පර කීපයකට පස්සේ මෙන්න මේ කොටුව මෙහෙම කොළ පාටට පිරෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ රූප කීපයක් එනවා. මෙතනින් ඔයාට කියනවා click the upside down picture. ඒ කියන්නේ උඩු යටිකුරු වෙලා තියෙන පින්තූරය ක්ලික් කරන්න කියලා. දැන් බලන්න මෙතන උඩු යටිකුරු වෙලා තියෙන පින්තූරය. මෙතන ඔයාට බලා ගන්න පුළුවන් මේ පළවෙනියටම මේ තියෙන රොබෝගේ පින්තූරය උඩු යටිකුරු වෙලා තියෙනවා. අපි ඒක ක්ලික් කරලා බලමු. හොඳයි. ඔයා මෙහෙම ක්ලික් කරාට පස්සේ ඔයාට thanks for watching කියලා කියනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ෆෝන් එකකින් නම් ඔයා මේ පල්ලෙහා මෙතන මේ තියෙන කොටුව ක්ලික් කරලා ආපස්සට යන එක. නැත්නම් බෑක් බටන් එකේ පොඩ පස්සෙත් ඔයාට එන්න පුළුවන්. ඔයාට මේ ආකාරයෙන් තමයි මේ ads ටික බලන්න තියෙන්නේ. මෙතන තියෙනවා external ads, macro ads and standard ads කියලා. ඉතින් මේ external ads කියන එක යටතේ පොඩ්ඩක් පොඩි තප්පර කිහිපයක් යනවා පොඩ්ඩක් ads බලන්න. ඉතින් මම තව ad එකක් ක්ලික් කරන්නම්. මේ macro ad කියන එක මම ක්ලික් කරලා බලන්නම්. ඒකෙත් ඔයාට මේ සුදු පාට අකුරින් තියෙන LKBucks Facebook page කියලා එන්නේ අකුරු ටික ක්ලික් කරලා කෙලින්ම ad එකට යන්න තියෙනවා. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ සුදු පාට කොටුව කොළ පාටින් පිරෙනවා. ඉතින් ඔයාට මෙහෙම කොළ පාටට පිරෙනකම් ටික වෙලාවක් ඉන්න තියෙනවා. මේකේ මෙහෙම පිරුණාට පස්සේ තමයි ඔයාට අර අප්සයිඩ් පික්චර් එකක් තෝරන්න කියලා ඉන්නේ. ඊට පස්සේ ඔයා අපි බලමු මේක. හොඳයි. මේ කොටුව සම්පූර්ණයෙන් කොළ පාටින් පිරුණාට පස්සේ නැවත වරක් අහනවා click the upside down picture. මෙතන උඩු යටිකුරු වෙලා තියෙන්නේ මේ කෙරවලම තියෙන මෙන්න මේ පින්තූරේ. ඉතින් උඩු යටිකුරු වෙලා තියෙන පින්තූරේ තමයි මේ කොළ පාටින් පිරුණාට පස්සේ ක්ලික් කරන්න තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් thanks for watching කියලා. ඔයාලට මෙතන මෙන්න මෙහෙම කොටුවක් පෙන්වෙලා තියෙනොත් ඔයා ෆෝන් එකේ back button එක ක්ලික් කරලා ආපස්සට යන්න. හොඳයි. ඔයා මෙතන වීඩියෝ දෙකක් බැලුවා දැන්. අපි බලමු ඔයාට දැන් කීයක් එකතු වෙලා තියෙනවද කියලා. මෙතන $0.0.08යි. මෙතනින් 0.005යි. අපි බලමු ඔයාගේ account එකට කොහොමද මේක ගිහිලා තියෙන්නේ කියලා. ඒක බලන්න ඔයා මෙතන මේ තියෙන my account කියන එකට යන්න ඕනේ. හරි. එතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ කොටු කීපයක් ඇතුලේ තියෙන account කියන එක. මෙතන summary, membership, referral,
සීන් ඇඩ්වර්ටයිස්මන්ට් account කියලා තියෙනවා. account කියන එක යටතේ main balance 0.0113ක් කියලා වට බලා ගන්න පුළුවන්. මෙතන ගැන විස්තරයක් සඳහන් කරොත් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ registration දිනය, ඒ වගේම username, එතන standard කියලා තියෙනවා. ඒ මොකක්ද කියලා මම කියන්න. ඊට පස්සේ මෙතන referral, මෙතන ඔයාලට referral ලා ගන්න පුළුවන්. ඒක ගැන මම සඳහන් කරන්න. මෙතන scene advertisement, ඔයාලට අර තිබ්බ advertisement එතනින් withdraw එකක් ගන්න, මුලින්ම withdraw එකක් ගන්න ad 75කට වඩා බලන්න ඕනේ. ඉතින් මේ ad 75කට වඩා බලන එක ඔයාලට ඉක්මනට කරගන්න පුළුවන් සති දෙකක් වැනි සුළු කාලයක් තුල. ඊට පස්සේ මෙතන account එක යටතේ main balance, purchase balance ඒ විස්තර ටික තියෙනවා. ඉතින් අපි බලමු මොකද මේ ස්ටෑන්ඩඩ් කියන්නේ කියලා. ස්ටෑන්ඩඩ් කියන්නේ ඔයා දැන් මෙතන කිසිම මුදලක් ගෙවන්න නැතුව වැඩක් කරගෙන යන්න පුළුවන්. මේ මෙතන උඩ තියෙනවා video ads, video ads package කියලා. ඉතින් ඔයා මේ වෙබ්සයිට් එක කරන් යනකොට ඔයාට ගන්න මුදලට අමතරව තවත් වැඩිපුර මුදලක් ගන්න පැකේජ් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එක තමයි මෙතන මේ කහපාට කොටුවෙන් සඳහන් කරවන්නේ. ඉතින් මේ ස්ටෑන්ඩඩ් කියන්නේ කිසිම මුදලක් ගෙවන්න නැතුව ෆ්‍රී එකේ කරන් යන්න පුළුවන් ලෙවල් එකක්. ඉතින් පැකේජ් ගන්න කොහොමද? ඒ විස්තර දැනගන්නේ කොහොමද? එතෙන්ට යන්න ඔයා මේ උඩ තියෙන video ads, video ads package, මේ තුන්වෙනියට තියෙන පැකේජ් කියන එක ක්ලික් කරලා යන්න ඕනේ. එම් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම වගුවක්. මේ වගුවේ තියෙන ඔයාට ගන්න පුළුවන් පැකේජ් පිළිබඳ විස්තර ස්ටෑන්ඩඩ්. අර මුලින්ම මේකට සම්බන්ධ වෙන කෙනෙක්ට මුලින්ම තියෙන මේ පළවෙනි පැකේජ් එක ස්ටෑන්ඩඩ්. ඒකේ උඩ තියෙන පැකේජ් name, package price, price LKR, 2 weeks profit, 2 weeks profit LKR, duration. ඉතින් ඔයා මෙතනින් පැකේජ් එක ගත්තාම අවුරුද්දක කාලයක් තියෙනවා ඒ පැකේජ් එක වළංගු භාවය. ඉතින් මේ අවුරුද්ද ඉවරනට පස්සේ මේ ආයතනයෙන්ම ඔයා ගත්තේ මුදල් ආපහු ඔයාට ලබා දෙනවා. ඉතින් අපි හිතමු ඔයා එකපාරටම ස්ටෑන්ඩඩ් ප්ලෑන් එකේ ඉඳලා මෙතන මේ තුන්වෙනියට තියෙන්නේ සමාන මේ හතරවෙනියට තියෙන ගෝල් කියන ප්ලෑන් එකට ආවයි කියලා. ගෝල් කියන ප්ලෑන් එක ඩොලර් වලින් ඩොලර් 50ක්. එතකොට රුපියල් වලින් රුපියල් 9000ක්. රුපියල් 9000ක් ගෙවලා මෙන්න මේ ප්ලෑන් එක ගත්තයි කියලා. එතකොට ඔයාට සති දෙකකින් ඩොලර් 6ක් හම්බ වෙනවා. මේ වෙබ්සයිට් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට සති දෙකකින් පළවෙනි විත්ඩ්‍රෝ එක ගන්න පුළුවන්. ඔයාට ඩොලර් 900ක් කියන්නේ 2 weeks profit එක. එතකොට ඩොලර් 6ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 1125ක්. මේ 1125ට අමතරව ඔයා මෙතනින් ඇවිල්ලා මේ video ads කියන ඒවා බැලුවට පස්සේ ඒකිනුත් තව අමතර ගාණක් ඔයාට හම්බ වෙනවා. එතකොට මේ දෙකේම එකතුව ඔයාට විශාල මුදලක් වශයෙන් බලා ගන්න පුළුවන්. හරි. video ads ඊට පස්සේ තියෙනවා video ads. මොකද මේ video ads කියන්නේ? video ads කියන්නේ මෙහා සම්බන්ධ වෙලා තියෙන YouTube videos තියෙනවා. මෙතන මේ තියෙනවා 300 seconds watch කියලා. ඉතින් මෙතන තප්පර 300ක් බලන්න තියෙන්නේ. තප්පර 300ක් කියන්නේ විනාඩි 5ක් වගේ, විනාඩි 4ක් 5ක් වගේ ප්‍රමාණයක්. මෙතන මේ watch කියන එක ගෙවුවට පස්සේ ඔයාලට මේ වීඩියෝ එක විනාඩි 4ක් 5ක් බලලා ඉවර කරාට පස්සේ කෙලින්ම අයින් වෙන්න පුළුවන්. මෙතනින් ඔයාට ලබා ගන්න පුළුවන් ඩොලර් 0.0150. හරි. මම ඔයාලට කියන්නම් කොහොමද මේක යන්නේ කියලා. මෙතන මේ watch කියලා තියෙන්නේ. ඒක ක්ලික් කරලා යන්න. ඊට පස්සේ ඔයා මේ වගේ කොටුවකට එනවා. මෙතන තමයි ඔයා බලන්න ඉන්න වීඩියෝ එක තියෙන්නේ. ඉතින් මෙතන මේ තියෙන සාමාන්‍ය අපි YouTube එකට ගියාම තියෙන මෙන්න මේ වගේ මාක් එක. ඒක ක්ලික් කරලා වීඩියෝ එක යනකම් ඉන්න. හොඳයි. ඔයාට මෙහෙම යනකොට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මෙතනින් මෙහෙම මේ වීඩියෝ එක යන අතරතුර මෙතන මේ ටයිම් එකක් යනවා. මේ ටයිම් එක හරියටම 300 දැන් මේ 7 8 මේ යන එක හරියටම 300 වුණාට පස්සේ කොළ පාට වෙලා නතර වෙනවා. ඔයාට ඊට පස්සේ මේ වීඩියෝ එකෙන් අයින් වෙලා ඊළඟ වීඩියෝ එකට යන්න පුළුවන්. ඔයා මේකේ සම්පූර්ණ 300 පිරලා ඒත් වීඩියෝ එක ගියත් ඒත් ප්‍රශ්නයක් නැහැ. 300 පිරුණාට පස්සේ මේ වීඩියෝ එකෙන් අයින් වෙලා ඊළඟ වීඩියෝ එකේ මෙන්න මේ watch කියන එක ක්ලික් කරලා ගිහලා බලන්න පුළුවන්. හරි. ඔයා ඒ බැලුවේ මේ වෙබ්සයිට් එකේ මූලික වශයෙන් මුදල් උපයන්න තියෙන ක්‍රම දෙක. ඒ කියන්නේ video ads, video ads. දැන් අපි බලමු
ඔයාට ඔයාගේ account එකට යන්න ඕන නම් මෙතන මේ රතු පාටට තියෙන my account කියන එකට යන්න ඕනේ. ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයා කොච්චර බලලා තියෙනවද ඇඩ්ස් ප්‍රමාණයක් your click කියන එක යටතේ. ඒතර කොච්චර මුදල් උපයලා තියෙනවද main balance කියන එක යටතේ බලා ගන්න පුළුවන්. හොඳයි. මෙතෙන්ට ආවට පස්සේ දැන් ප්‍රධාන දේ තමයි කොහොමද අපි මේ වැඩ කරලා සල්ලි ගන්න කියන එක. සල්ලි ගන්න එකට ඔයාට කරන්න තියෙන්නේ මේ වම් පැත්තේ තියෙන global setting referral logs අද කියන ඒ වගේ මේ settings කියන එක යටතේ තියෙන personal settings කියන එකට යන්න. අපි ගිහිල්ලා බලමු. එතෙන්ට ගියාට පස්සේ ඔයාලට මෙහෙම එකක් බලා ගන්න පුළුවන්. මේ personal settings යටතේ ඔයාලට මෙතන තොරතුරු වගේක් නැවතත් තානවා. ඒවට හරියටම fill කරන්න තියෙනවා. හොඳයි. මෙතන මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් වගේ email address එක. ඊට පස්සේ මෙතන යම්කිසි විස්තර වගේක් අහන ඒවා පුරවන්න අවශ්‍යම නැහැ. ඉතින් මෙතන ඔයාලට ඔයාගේ bank එකේ විස්තර දෙන්න පුළුවන්. මෙතන ඔයාගේ your full name කියන එක ඔයාලට තියෙන bank එකේ තියෙන නම දෙන එක තමයි ගොඩක් හොඳ. ඉතින් මෙතන full name එක අපි හිතමු කසුන් මදුශංක කියලා. මෙතන full name එක කසුන් මදුශංක කියලා දෙන්න. එතකොට bank එක අපි හිතමු සම්පත් බැංකුව කියලා. ඔයා එතන සම්පත් බැංක කියලා දෙන්න. branch එක අපි හිතමු branch එක කියන්නේ ඔයාගේ බැංකුව පීඩා තියෙන ප්‍රදේශය. අපි මෙතෙන්ට දෙමු ඔයා ඉන්නේ නුගේගොඩ නම් ඔයාගේ බැංකුව පීඩා තියෙන නුගේගොඩ නම් ඉතින් නුගේගොඩ කියලා මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ මෙතන bank code branch code කියන දෙක ඔයාලට ගන්න පුළුවන්. ඔයා Google එකේ නුගේගොඩ bank branch code and bank code කියලා ගන්න. එතකොට ඔයාලට කෙලින්ම bank code එකයි branch code එකයි දෙකම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ account number එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ ID number එක දෙන්න. ID number එක දුන්නාට පස්සේ ඔයාට ඔයාගේ bank details මේ website එකට ඇතුළත් කරලා මුදල් ලබා ගන්න පුළුවන්. Bitcoin ඒ කියන්නේ ඔයාට Bitcoin ගිණුමක් තියෙනවා නම් ඒකත් ලබා දෙන්න. ඒනකොට ඔයා මෙතන මූලික වශයෙන් ඔයාගේ බැංකු විස්තර ලබා දුන්න නිසා මේක එච්චර වැදගත් වන්නේ නැහැ. ඊට පස්සේ මේ පල්ලෙහාට ගියාට පස්සේ new password confirmation කියලා තියෙනවා. ඔයා ඒවට යන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන පල්ලෙහාට මේ මාවට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් you have to enter your current password to save the new changes කියලා. මෙතන ඔයාලට දෙන්න තියෙන්නේ ඔයා මේ වෙබ්සයිට් එකට එනකොට username එකේ password එක දුන්නා නේද? එතනින් ඔයාට ඒ password එක තමයි නැවත වරක් මෙතන ඇතුළත් කරන්න තියෙන්නේ. එතන මේ password එක ඇතුළත් කරාට පස්සේ මෙතන send කියන button එක ඔබන්න. send කියන button එක ඔබුවට පස්සේ ඔයා කෙලින්ම ඔයාගේ විස්තර ටික ආයතනයට යොමු කරනවා. හොඳයි. අපි නැවත වරක් මෙන්න මේ settings යටතේ personal settings වලට ඇවිල්ලා බලමු. හරි. එහෙම වෙලා බැලුවට පස්සේ ඔයාට ඔයාගේ මේ බැංක් විස්තර ටික කිසිම දෙයක් ආයේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේ වෙබ්සයිට් එකේ තියෙන අවුලක් නෙමෙයි. ඒකට හේතුව තමයි ඔයාගේ පළවෙනි withdraw එක දානකොට ඒ withdraw එක complete වුණාට පස්සේ ඒ withdraw එක යන අතරතුර තමයි ඔයාට ඔයාගේ මේ විස්තර බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට එතකොට ඔයාගේ නැවත වරක් ඔයාගේ ඇතුළත් කරලා තියෙන තොරතුරු හරියටම බලා ගන්න පුළුවන්. එතන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් නැවත වරක් ආයි මේ settings ඇවිල්ලා personal settings ඇවිල්ලා මේ තොරතුරු නැවත වරක් ඔයාට ලබා දෙන්න පුළුවන්. හොඳයි. අපි නැවත වරක් මේ my account කියන එකට ගිහලා බලමු. ඔයාට මෙතන මේ ඔයාගේ referral link එක ගන්න. මෙතන referral link එක කියන එක ගන්න. ඔයාට මෙතන කරන්න තියෙන්නේ මෙතන මේ ග්ලෝබල් කියන එක යටතේ තියෙනවා අන්තිම ඉඳන් දෙවෙනි එක referral link කියලා. ඒක ක්ලික් කළා මේ තියෙනවා referral link එක. මේක ක්ලික් කළා මේක ඔයාට මෙහෙම අරගෙන කොපි කරලා ඔයාට පේස්ට් කරලා ඔයාගේ කැමති WhatsApp එකෙන් Facebook එකෙන් එතකොට ඕනෑම social media එකක් පාවිච්චි කරලා ඔයාට ඔයාගේ යාළුවන් අතර share කරලා මේකට ඔයාගේ යාළුවන්ව ගෙන්න ගන්න පුළුවන්. හොඳයි. අපි නැවතත් මේ my account කියන එකට ගිහිල්ලා බලමු. මෙතෙන්ට ආවට පස්සේ දැන් මෙතන මම ඔයාලට කිව්වා මෙහෙම සල්ලි ගන්න පුළුවන් මෙහෙම ක්‍රම තියෙනවා කියලා. ඇත්තට මේකෙන් සල්ලි ගත්ත අය ඉන්නවද? සල්ලි ගත්ත අය ගැන විස්තර බලන්න මෙහෙම පල්ලෙහාට ආවට පස්සේ ඔයාට මෙතන තියෙනවා Facebook, Telegram මෙහෙම විස්තර වගේ. ඊට පස්සේ මේ කෙරවලම තියෙනවා රතු පාට proof of payment කියලා. ඉතින් ඔයා ඒක ක්ලික් කරලා බලන්න. ඔයා ඒක ක්ලික් කරලා බලුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර පිරිසක් මෙතනින් මුදල් අරන් ඉන්නවද කියලා. ඉතින් මේ තියෙන අන්තිමටම මුදල් ගත්ත කෙනාගේ විස්තර මෙතන
දිනෙත් මාසය දිනය වෙලාව සෑම දෙයක්ම සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ යූසර් නේම් එක ඒගොල්ලෝ සල්ලි අරන් තියෙන බැංක් ට්‍රාන්ස්ෆර් වලින් ඒ කියන්නේ ලංකාවේ තියෙනවා යම් කිසි බැංකුවකින් මොකක් හරි බැංකුවකින් සල්ලි අරන් තියෙන මේ තියෙන ඒගොල්ලෝ ගත්ත මුදල් ප්‍රමාණය ඩොලර් 2.15ක් ඩොලර් 329 කියන්නේ පැකේජ් වලින් අරන් තියෙන ලොකුම පැකේජ් ගත්ත අයගේ මුදල් තමයි 300 ගණන් වලින් පෙන්නන්නේ. ඔයාලට ලොකු සල්ලි ගන්න නම් ටිකක් ලොකු පැකේජ් එකක් ගත්තොත් ඒක පුළුවන් වෙනවා. ඉතින් මෙහෙම තමයි මේ වෙබ්සයිට් එකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මගේ ගිණුමේ කොහොමද මම සල්ලි අරන් තියෙන්නේ කියලා. හොඳයි මම ඔයාලට මගේ account එකට ගිහිල්ලා පෙන්නන්නම් මම කොහොමද මුදල් මෙච්චර කාලයකට මේ ගිණුමෙන් ලබාගෙන තියෙන්නේ සහ කොහොමද මම මගේ වැඩ කටයුතු කරා යන්නේ කියලා. මම කලින්ම මේකේ log වෙලා තියෙන නිසා මේක රෙජිස්ටර් වෙලා තියෙන නිසා මට ලොගින් වෙන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ මාවට පස්සේ මට නැවතනම් මගේ මේ වෙරිෆිකේෂන් කෝඩ් එක ලබා දෙන්න තියෙනවා. හොඳයි මම දැන් මගේ account එකට මේ යනවා. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම පැකේජ් එක යටතේ මෙතන කලින් තිබ්බ ස්ටෑන්ඩඩ් ඒ කියන්නේ අලුතෙන්ම ආපු නිසා මම ඉන්නේ ගෝල්ඩ් කියන පැකේජ් එක යටතේ. ඒ කියන්නේ මම මේ පැකේජ් කියන එකට ආවට පස්සේ මම ඉන්නේ මේ 4 වෙනි පැකේජ් එක. ඒ කියන්නේ ඩොලර් 50ක් ලංකාවේ සල්ලි රුපියල් 9000ක් ගෙවලා සති දෙකකට 1125ක් ගන්න පුළුවන් පැකේජ් එකක ඉන්නේ. ඇත්තම කොහොමද මේ ප්‍රොෆිට් එක 1125ක් කිව්වට ඇඩ්ස් බලලා වීඩියෝස් බලලා මට සති දෙකකට ගන්න පුළුවන් 1900ක් විතර. ඉතින් PV ads කියන එකට ආවට පස්සේ මෙතන බලා ගන්න පුළුවන්. අලුතෙන්ම රෙජිස්ටර් වෙච්ච කෙනෙක්ට මෙන්න මේ ඇඩ් එක බලා ගන්න බෑ. ඉතින් මෙන්න මේ ටික විතරයි තියෙන්නේ. මොකද්ද මේ තමයි පැකේජ් එකක් ගත්තාම ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එකට හරියන්න තියෙන ඇඩ් එක. Gold package profit advertisement. ඔයත් මෙතනින් පැකේජ් එකක් ගත්තොත් ඔයාට මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒ තරුවත් එක්ක තියෙන. මෙතන එතකොට මට earn කරන්න පුළුවන් 0.4464. ඒ කියන්නේ දවස් දෙකකින් මට ඩොලර් එකක් වගේ ගන්න පුළුවන්. මම වන්න වීඩියෝස් එතකොට ඇඩ්ස් එක. ඉතින් මෙහෙම තමයි මම මගේ වෙබ්සයිට් එකේ වැඩ කටයුතු ටික කරා යන්නේ LK Bucks මේ සයිට් එකේ. මෙතනින් මගේ account එකට ඇවිල්ලා මම ඔයාලට පෙන්නන්නම් මගේ withdraws දාපු ඒවා ටික. withdraw බලන්න මේ පල්ලෙහා තියෙන upgrade withdraw referral කියන ඒ තුනෙන් මැද තියෙන withdraw button එකට click කරලා යන්න. මෙතන withdraw වල පෙන්නනවා ඔයාගේ උපරිම ඒ කියන්නේ මම පැකේජ් එකක් ගත්ත නිසා ඩොලර් 4කට වඩා වැඩියෙන් තියෙනවනේ මගේ withdraw එකක් දාන්න. ඉතින් මං මෙච්චර කාලයකට කරපු withdraw ගැන බලන්න නම් මේ මම පැත්තේ තියෙන referral logs කියන මේ කොටස යටතේ තියෙන withdraw history කියන එකට යන්න ඕනේ. හොඳයි ගිහලා බලමු එකට. ඉතින් මෙතනින් ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ dates ඒ කියන්නේ මම withdraw දාපු dates. එතකොට මම දාලා තියෙන bank විස්තර හැමදේම. එතකොට methods amount එක complete වෙලා කියලා තියෙනවා. හොඳයි මෙන්න මෙහෙම තමයි LK Bucks වෙබ් අඩවියේ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්නේ. ඉතින් ඔයාලට යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් කමෙන්ට් කරනකොට තියෙන පළවෙනි WhatsApp link එක හරි එතකොට description bar එකේ තියෙන WhatsApp link එකට හරි ගිහිල්ලා ඔයාලට ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා මේ වෙබ්සයිට් එකේ වැඩ කරගෙන ගිහිල්ලා හොඳ මුදලක් උපයා ගන්න කියලා. ජය වේවා.